සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඔයාලට මතක ඇති මම මෙන්න මේ ලස්සන මල් ටික දෙනෙකුට දෙන්න පුළුවන් කියලා වීඩියෝ එකක් කරා මීට සති දෙකකට කලින්. ඉතින් මට පුංචි ඕඩර් දෙක තුනක් ආවා. මම ඔයාලට කිව්වනේ පුංචි මුදලක් අය කරලා තමයි ගන්න කියලා. ඒකට හේතුව තමයි මේ මල් උනත් නිකන් දුන්නොත් ඇත්තටම කාටවත් අගයක් නැහැ. පුංචි හරි මුදලක් වියදම් කරලා ගත්තොත් අනිවාර්යෙන් ඒ ඇත්ත කොහොම හරි පැල කරගන්න බලනවනේ. ඉතින් ඒ වගේම තමයි මං ඒ දාපු පුංචි වීඩියෝ එකෙන් මට ගොඩාක් ලස්සන හදවත් ගොඩක් මුණ ගැහුණා. ඉතින් මං හිතනවා මට පුළුවන් නම් ඒ අය ගැන මේ වීඩියෝ එකෙන් කියන්න. එයාලටත් ඒක සතුටක්නේ. ඉතින් මට ගොඩාක් හිත ගිය ගොඩාක් ආදරෙන් කතා කරපු අක්කා කෙනෙක් තමයි කාන්ති ජයතිලක අක්කා. අනුරාධපුරෙන් තමයි ඕඩර් එක එව්වේ. කොච්චර මාත් එක්ක හිතවත් වුණාද කියනවනම් ආයි අනුරාධපුරේ ආව දවසක එයාලගේ ගෙදර එන්න කිව්වා. ඒ වගේම තමයි කිසිම තැනක බෝඩින් වල නතර වෙන්න, කාමර අරන් නතර වෙන්න යන්න එපා. එයාගේ ගානේ කෑම බීම වියදම් ඉඳුම් හිටුන් හැමදේම දෙනවා කියලා අනිවාර්යෙන් එන්න ඕන කියලාත් කිව්වා. ඉතින් ඒ වගේ ලස්සන ආදරණීය හදවත් මට මේ පුංචි channel එක නිසා අද වෙනකොට හම්බෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි NRS තරංගනී අක්කා ඒත් අනුරාධපුරේ ගොඩාක් කල් ඉඳලා දැකලා දැන අඳුනගෙන ඉන්නා වගේ හරිම හෘදයාංගමව කතා බහ කරලා ඕඩර් එක බාර දීපු අක්කා කෙනෙක්. ඉතින් ඒ අක්කටත් ගොඩාක් ස්තුතියි. චාන්ති සමිනතන් කියලා අක්කා කෙනෙක් නිකම්බු ඉඳලා ඒ අක්කත් ඕඩර් එක දුන්නා. ඒ වගේම ගොඩාක් කියන්නේ නිතර අනේ මන්ද හිතාගන්න බෑ ගොඩාක් ළඟට හරි ආදරෙන් එයාලගේ පෞද්ගලික තොරතුරු පවා මාත් එක්ක කියන තරම් හිතවත් වෙච්ච අක්කා කෙනෙක් තමයි එයත්. ගොඩාක් විශ්වාස කළා ඕඩරේ බාර දුන්නා. ඔයාටත් ගොඩාක් ස්තුතියි අක්කේ. ඊට පස්සේ ගොඩාක් දුර කියන්නේ බදුල්ලේ ඉඳලා ඕඩර් එකක් දුන්නා මිහිරිදිලේක අක්කා. එයාටත් ගොඩාක් ස්තුතියි. ගොඩාක් හිතවත් විදියට කතා බහ කරලා කිසිම රිදුමක් නැතුව හැමදේම හොඳින් වුණා කියලා ආපහු කමෙන්ට් කරන්න තරම් එයාලා ගොඩාක් මාත් එක්ක හිතවත් වුණා. ඇත්තටම ඕඩර් දීපු කිසිම කෙනෙක්ගෙන් මට හිත රිදෙන කමෙන්ට් එකක් ආවේ නැහැ. ඉතින් එයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හිත හැදෙන හරි ලස්සන වචන කියලා හැමදාම ළඟින් ඉන්න තරම් එකමුතුකමක් ලෙන්ගතුකමක් පෙන්නපු ඒ ආදරණීය අක්කලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි ගිය සතියේ පොඩ්ඩක් හිත රිදෙන ඕඩරයක් නෙමෙයි ඇත්තට මේක කියන්න බෑ ඕඩරයක් කියලා මට ඕඩරයක් ආවේ නැහැ. හැබැයි හැල්ලු කරලා කතා කරපු එකම එක WhatsApp නම්බරයක් තිබුණා. ඒ නම්බරේ මම මේ වෙලාවේ ඇත්තටම මේ තරම් ලස්සන කමෙන්ට් ගොඩක් අතර අදහස් ගොඩක් අතර මතක් කරන්නේ නැහැ. හැබැයි මතක් කරන්න හිතුවේ ඒ කමෙන්ට් එක මට ලොකු ශක්තියක් වුණා. එයාට ස්තුති කරන්න. මොකද මම හිතාගෙන හිටියේ මේ මල් ටිකක් මගෙන් ඉල්ලපු අයට විතරක් දීලා මම මෙතනින් නතර වෙනවා කියලා. හැබැයි ඇත්තටම මට ඒ නරක නපුරු අදහස් තිබිච්ච කෙනාගේ කමෙන්ට් එක ලොකු ශක්තියක් වුණා. WhatsApp එකට මහා නරක විදියට කතා කරපු කමෙන්ට් එකක් ආවා. ඒක ලොකු ශක්තියක් වුණා. මොකද මං ඉස්සරහට මට පුළුවන් විදියට තව මල් ගෙනල්ලා මීට වඩා මේ මල් ව්‍යාපාරය අනිවාර්යෙන් දියුණු කරනවා. දියුණු කරලා මට පුළුවන් විදියට හැමෝටම මේ ලස්සන මල් මම යවනවා. ඉතින් එයාට ගොඩාක් ස්තුතියි කියනවා. අර අක්කලටත් ගොඩක් ආදරේ ගොඩාක් ස්තුතියි. අයිත් කියන්න ඕන අනිවාර්යෙන් සාධාරණ මුදලක් අය කළා තමයි මේ මල් දෙන්නේ. මොකද ඕනම දෙයක වටිනාකමක් නැති වෙනවා. ඒකට මිලක් අගයක් නැති වුණොත්. ඉතින් මේ මල් අනිවාර්යෙන් ඔයාලා මිලක් දීලා ගත්තොත් කොහොම හරි පරිස්සම් කරලා හදලා මලක් බලන්නම ආස හිතෙනවනේ. ඉතින් ඔයාලට පුළුවන් තාමත් පුංචි ඕඩර් දාලා මගෙන් මල් ගන්න. ඉස්සරහට ලස්සන පාට මල් ගොඩක් ඔයාලා එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. කියන්නේ ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ මගේ මහත්තයා පුංචියට කරගෙන යන එයාගේ වැඩපොළ ගාව කරගෙන යන පුංචි වගාව. ඉතින් මම දවසක් හෙතෙන්ද ගිහිල්ලා එයාට චුට්ටක් උදව් කරා මේ ටික සුද්ධ කරගන්න. ඊට පස්සේ එයා මේ දාන්නේ කුකුල් පෝර. ඉතින් එයා වැඩ කර ඉන්න ගමන් තමයි කුකුල් පෝර ටික දාලා මේ විදියට පස් දාලා වහන්නේ. ඉතින් අපි හිතන්න ඕන අපේ ගෙදරම විතරක් නෙමෙයි අපි ඉන්න ඕනම තැනක අපිට පුළුවන් අපිට පුංචි ඉඩක් තියෙනවා ඒකෙත් මේ වගේ පුංචි දෙයක් හරි වගා කරගන්න. ඉතින් මේක පුංචි වගාවක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ලොකු මොටිවේෂන් එකක් වෙන්න පුළුවන් නිසා තමයි මම මේ පුංචි වීඩියෝ ක්ලිප් එක ඔයාලට අරගෙන ආවේ.
ඊට පස්සේ ඒක ඉවර කළා හවස කියන්නේ දවල් වෙලා ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ ගෙදර තුණා දෙහි ගෙඩි ටිකක්. මට හිතුණා මේකත් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා. එක එක්කෙනා ලුණු දෙහි දාන විදිය වෙනස්නේ. මම දාන්නේ මෙන්න මේ විදියට. මේ වගේ දෙහි ගෙඩි ටිකක් තෝරගෙන හොඳට නටන උණු වතුර එකක් අරගෙන ඒ උණු වතුර මේ දෙහි ගෙඩි වලට එකතු කරගන්නවා. ඔයාලට මම පෙන්නන්නම්. වතුර දැම්මට පස්සේ මෙන්න මේ වගේ බුබුලු මතුවෙනවා. ඒ වගේම තමයි එතකොට මේ ගෙඩිවල පාට ටික ටික වෙනස් වෙනවා. මම ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්න හිතුනේ සමහර අය මේ දෙහි ගෙඩි පෙරන් ගාලා ඒ වගේ දේවලුත් කරලා තමයි ලුණු දෙහි දාන්නේ. හැබැයි එහෙම ඕන නැහැ. පැංගිරි රහ හොඳට අයින් වෙනවා මේ විදියට උණු වතුර දාලා ටිකක් වෙලා තියලා ගෙඩිවල පාට අයින් වුණාට පස්සේ තමයි ඉතුරු වැඩ ටික කරන්න ඕන. ඉතින් ඔයාලට ඒ ටිකත් පෙන්නන්නම්කෝ. මම මෙන්න මේ විදියට ගෙඩියක් 4ට පළලා ඒවා ඇතුළට හොඳට ලුණු පිරෙව්වා. ටිකක් නෙමෙයි ගොඩක් ලුණු පිරෙව්වා. ඊට පස්සේ හොඳට තදාව්වේ දවස් 3-4ක් වේල ගන්න ඕන. ඉතින් හිතන්න එපා මල් වීඩියෝයි එළවලු වවනේවයි දෙහි ලුණු දෙහි දානේවයි ඔක්කොම එක වීඩියෝ එකේ පෙන්නනවා කියලා. හැබැයි මට හිතුනේ මේක කාටම හරි ප්‍රයෝජනයක් වුණොත් ඒකත් වටිනවනේ. ඒක නිසා තමයි මෙහෙම එකතු කරේ. ඒ වගේම තමයි තවත් පුංචි වාසියක් වුණා අපිට. මෙන්න මේ වගේ මේ බෝතල් 4ම අපිට තාමත් සුළු මුදලකට ගන්න පුළුවන් වුණා. මට මේක ඔයාලට පෙන්නන්න ඕන උනේ අපි ගෙදරකට බඩු ගේනකොට දැන් මේ වගේ දෙයක් අපි කෑමකට එකතු කරගන්නේ නෑනේ. ඩිෂ් වොෂ් එකක්, විම් ලික්විඩ් එකක්, ඒ වගේම කම්ෆර්ට් එකක්, ඒ වගේ දේවල් ඉතින් අපි කෑමකට ගන්න දේවල් නෙමෙයිනේ. ඉතින් ඒ වගේ දේවල් අපිට ටිකක් ලාභෙට ලැබුණාම පාවිච්චි කරන්න බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ බෝතල් හැම එකම ඔයාලට මම මිල පෙන්නනම් මේ කම්ෆර්ට් එකේ නම් මිල සඳහන් වෙලා තිබුණේ නෑ. අනිත් ඒ වගේ රුපියල් 750 800 ඒ වගේ මිල ගණන් තමයි සඳහන් වෙලා දුන්නේ. ඉතින් මේ හැම දෙයක්ම එකතු කරලා බැලුවම රුපියල් 2000 ගණක් විතර වෙනම මේ බෝතල් 4ම. මේ බලන්නකො මේකේ බිල ගහලා තිබුණා. මම ඉන්නකෝ ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ එක්ස්පයර් වෙන ඩේට් එක. ඉතින් 2027ට වෙනකන් කල් තියෙනවා. ඉතින් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් නේ. එයාලා කිව්වේ මේක ඔෆර් එකක් කියලා. ඉතින් ඇත්තටම බැලුවාම රුපියල් 500ක 600ක විතර ලාභයක් තිබුණා මේ වගේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ දේවල් අපිට මගතොට හම්බ වෙනවනේ. ඒ වගේම අපි ඔය සම්පත් එකට කීල්ස් එකට වගේ ගියාම උනත් ඒ වගේ ඔෆර් තියෙනවා. ඔයාලට පුළුවන් ඒවෙන් බඩු මිලදී ගන්න. එහෙම ගත්තම පුංචි ලාභයක් හරි අපේ ගෙවල් වලට එකතු කරගන්න පුළුවන්. මේ බලන්න මේ ඩිෂ් වොෂ් එක රුපියල් 800යි. ඉතින් සාමාන්‍යයෙන් කඩේකින් ගන්න ගියොත් මේ 800 මුදල අනිවාර්යෙන් ගන්නවනේ. දැන් මෙතන මේ 4ටම ගියේ රුපියල් 1500ක් වගේ මුදලක්. ඉතින් මේ දේත් ඔයාලට පෙන්නන්න හිතුනේ. අපි ගොඩක් වෙලාවට කඩේ එහෙම මේ අඩු මුදලකට විකුණනවා, පාරේ අරන් යනවා ලවුඩ් ස්පීකර් දාගෙන. එහෙම යනකොට අපි ගන්න බලන්නේ නෑ. ඒවා කල්ලිකුත් වෙච්ච පරණ බඩු කියලා හිතලා. ඇත්තටම එහෙම හිතන්න එපා. මේ වගේ දෙයක් කෑමකට එකතු කරගන්න නැති හින්දා අපිට පුළුවන් බය නැතුව පාවිච්චි කරන්න. ඉතින් අදත් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එක දිගටම බලන්න ඇති කියලා. ඒ වගේම මොනවා හරි දෙයක් ඔයාලගේ ජීවිතවලට එකතු කරගන්න ඇති කියලා හිතෙනවා. ඉතින් මගේ හිත රිදුනට මම කාත් එක්කවත් තරහ නැහැ. ඔයාලා හැමෝම මාත් එක්ක හැමදාම ඉන්නවනේ. කමෙන්ට් එකක්, ලයික් එකක් දාලා ෂෙයා කරලා මාත් එක්ක ඉදා ඉඳලා මේ හිටපු සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අදට ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.